අතීතයේ සිට භාවනාව ප්‍රගුණ කරන්නන් විසින් නිර්මාණය කරන ලද නාඩි ජ්‍යෝතිෂය තුළින් ඔබගේ ප්‍රශ්න ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට කතා කරන්න අධ්‍යාත්මික ගවේෂක දර්ශනවේදී තේනුවර වෙද මහතා 076 68 28 964. හොඳයි. අද අපි කතා කරන්නේ බොහොම වැදගත් ග්‍රහයෙක්. සෙනසුරු ග්‍රහයා භව 12 හැසිරෙනකොට කොහොමද? ඒ කියන්නේ ඔයාලගේ කේන්ද්‍රවල ඉන්න කොටු අණුව කොහොමද මේ ග්‍රහයාගේ හැසිරීම කියන එක ගැන තමයි අපි අද සාකච්ඡා කරන්නේ. සෙනසුරු ග්‍රහයා පළවෙනි කොටුව හිටියොත් මුලින්ම අපි බලමු දැන් පළවෙනි කොටුවේ ඉන්නවනම් මුල් කොටුවට ඇවිල්ලා පළවෙනි කොටුවට ඇවිල්ලා ඉන්නවනම් මුලින්ම අපිට සඳහන් කරන්න පුළුවන් සෙනසුරුගේ ගති ලක්ෂණ ගති ස්වභාවයන් නියෝජනය කරනවා ප්‍රබලවම පළවෙනි කොටුවේ ඉන්නකොට මුලින්ම ශරීරයේ කෙට්ටු සහිත වීමක් වෙන්න පුළුවන්. කෙට්ටු වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි සෙනසුරු පළවෙනි කොටුවේ ඉන්නකොට. සාමාන්‍යයෙන් තමා පිළිබඳව ඇති වෙන ආකල්ප වැඩි. ඒ කියන්නේ තමන් ගැන හිතන ප්‍රතිශතය ටිකක් වැඩි වෙනවා. සාමාන්‍ය ඉසකෙස් පැහෙන්න පුළුවන්, ඉසකෙස් ගැලවී යන්න පුළුවන්කමකුත් තියෙනවා. දත්වල රෝග හැදෙන්න පුළුවන්, අකලට ඉසකෙස් වැටෙන්න පුළුවන්, ඇවිදින්න වෙන ප්‍රතිශතය වැඩි වෙන්න පුළුවන්, දත්වල රෝග එහෙම හැදෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇවිදින ප්‍රතිශතය ටිකක් වැඩි, ශරීරය වෙහෙසවන්න වෙන අවස්ථා ටිකක් වැඩි වෙන්න පුළුවන්කම තියෙනවා. සෙනසුරු නරක රාශිවල තැන්පත් වෙනවා. ඒ කියන්නේ සෙනසුරු දුර්වල වුණාම තමයි පළවෙනි කොටුවේ මේ ගති ලක්ෂණ ගති ස්වභාවයන් නියෝජනය වෙන්නේ. දැන් මේ වෙලාවත් සෙනසුරු පළවෙනි කොටුවේ ඉඳලා මකර, කුම්භ, තුලා වගේ රාශි නම් ඊටාම යහපත්. ඒ කියන්නේ මකර, කුම්භ, තුලා වගේ රාශියක්, ඒ කියන්නේ මකර ලග්නයේ, කුම්භ ලග්නයේ, තුලා ලග්නයේ කෙනෙක්ගේ පළවෙනි කොටුවට සෙනසුරු ඇවිල්ලා තිබුණොත් ඒක ඊටාම හොඳ සුභවාදී ග්‍රහ සිත්තමක්. මකර ලග්නයටත් සුභයි. නමුත් කුම්භ ලග්නයේ පළවෙනි කොටුවට සෙනසුරු ඇවිල්ලා තිබ්බොත් ඒක ඊටා සුභයි. අනිවාර්යයෙන්ම ජයග්‍රාහී ජීවිතයක් ලබන්න පුළුවන් කෙනෙක්. ශරීරයේ තරමක් කෙට්ටු වෙන්න පුළුවන්. නමුත් රෝග පීඩාවල් වලින් දුරස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒක ඊටාම යහපත් අන්දමකින් ක්‍රියාත්මක වෙනවා. තනතුරු තානාන්තර পদවි ප්‍රසිද්ධි පවා ලබන්න හැකියාවක් තියෙනවා. සෙනසුරු දෙවෙනි කොටුවේ හිටියොත් මොන වගේ දෙයක් වෙයිද? ගෘහ ජීවිතය අවුල් වෙන්න පුළුවන්කමක් තියෙනවා. සෙනසුරු දෙවෙනි කොටුවේ එනකොට ආර්ථික ගැටලු මතු කරන්න පුළුවන්. ගෘහ ජීවිත ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. විශේෂයෙන් ගෘහ ජීවිත කියන්නේ විවාහයෙන් පසු ජීවිතය තුල ආරවුල් ගැටලු බොහෝමයක් ඇති වෙන්න පුළුවන්. ඉතුරු කිරීමට අපහසු වෙන්න පුළුවන්කම තියෙනවා. යහපත් දෘෂ්ටි ලැබුණොත් ව්‍යාපාර දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. දෙවෙනි කොටුවේ සෙනසුරු තැන්පත් වෙලා ස්වක්ෂේත්‍ර බලයෙන්, උච්ච බලයෙන්, මිත්‍ර බලයෙන් තැන්පත් වෙලා සුබ දෘෂ්ටි වැටුණොත් ව්‍යාපාර කටයුතු ඉතාම සාර්ථකව කරගන්න පුළුවන්කමකුත් තියෙනවා. දෙවෙනි කොටුවේ බලවත් වුණොත් ගොවිතැන් කටයුතු, භූමි ලාභ වගේ දේවල් එහෙමත් සෙනසුරු දෙවෙනි කොටුවේ ඉන්නකොට ලබා දීමක් සිද්ධ කරනවා සුබවාදී පැත්තකට හිටියොත්. ශනි තුන්වෙනි හිටියොත් නම් අනිවාර්යෙන් විද්‍යාඥයෙක් වගේ වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. වික්‍රමයන් පාන්න පුළුවන්. වෛද්‍ය විද්‍යාවන් වලින් දියුණු වෙන්න පුළුවන්. දැන් සෙනසුරු තුන්වෙනි කොටුවේ හිටියොත් වෛද්‍යවරයෙක් වගේ නම් දක්ෂ වෛද්‍යවරයෙක් වෙන්න හැකියාවක් තියෙනවා. තුන්වෙනි කොටුවේ ඉන්නකොට ඇවිදින්න ආස හිතෙනවා. උස් තැන්වල කඳු මුදුන් වල ඇවිදින්න ආස හිතෙනවා. සංචාරය කරන්න හිතෙනවා. ඉගෙනීමට, ක්‍රීඩාවලට දක්ෂ වෙනවා සෙනසුරු තුන්වෙනි කොටුවේ හිටියොත්. සෙනසුරු හතරවෙනි කොටුවේ හිටියොත් සාමාන්‍යයෙන් තුලා, මකර, කුම්භ රාශි වල තැන්පත් වෙලා හිටියොත් විශාල ගේ දොර ඉඩකඩම්, ඒ කියන්නේ හතරවෙනි කොටුවට තැන්පත් වෙලා බලවත් වුණොත් ගේ දොර ඉඩකඩම් බොහෝමයක් ලැබෙන හැකියාව තියෙනවා. හතරවෙනි කොටුව දුර්වල වුණොත් තමයි ගේ දොර ඉඩකඩම් බොහෝමයක් රැකිරක්ෂා ප්‍රශ්නවල ආරවුල් ඇති වෙන්න පුළුවන්. ඒත් එකම ගෘහ ජීවිත ප්‍රශ්න බොහෝමයක් ඇති වෙන්න පුළුවන්. පදිංචි වෙලා ඉන්න ස්ථානවල අවට ඉන්න මිනිසුන්ගෙන් කරදර වෙන්න පුළුවන්කමක් තියෙනවා. නෑමිත්ත හිතයිශීන් සතුරුතාවයකින් තමන් කෙරෙහි අවබෝධය යොමු කරන්න ඉඩකඩ තියෙනවා. සෙනසුරු බලවත් වුණොත් හතරවෙනි කොටුවේ ওই කියපු ප්‍රතිඵල බොහෝ දුරට වෙනස් භාවයක් ඇති වෙනවා. විශේෂයෙන් සෙනසුරු
සුබ දෘෂ්ටි වැටිලා හෝ බලවත් වෙලා හිටියොත් හතරවෙනි කොටුවේ සෙනසුරු හිටියොත් අනිවාර්යයෙන්ම ඉහළ මට්ටමේ ගේ දොර වාහන දැන් වාහනයක් තිබුණා ටිකක් ඉහළ මට්ටමේ වාහනයක් තමයි තියෙන්නේ. මේ විදිහට සෙනසුරු බලවත් වෙනවා හතරවෙනි කොටුවේ. අපි පස්වෙනි කොටුවේට සෙනසුරු තැම්පත් වුණොත් මොන වගේද? පහ සාමාන්‍ය සෙනසුරට හොඳ ස්ථානයක් කියලා තමයි අපි සඳහන් කරන්නේ. ওই ව්‍යාපාර කටයුතු වලින් ගොඩාක් ලාභ ගන්න පුළුවන්කමක් තියෙනවා සෙනසුරු පස්වෙනි කොටුවේ තැම්පත් වෙලා හිටියොත්. පාඩු කරගන්න ප්‍රතිශතය සිද්ධ වෙන්නේ සෙනසුරට අසුබ දෘෂ්ටිං වැටුණොත් සෙනසුරු දුර්වල වුණොත් පාඩු සිද්ධ කරගන්නවා. නැත්නම් සෙනසුරු පස්වෙනි කොටුවේ බලවත් වුණොත් ව්‍යාපාර වලින් බොහෝ ලාභ ලබන්න හැකියාවක් තියෙනවා. ඉතින් පස්වෙනි කොටුවේදී මූලික අධ්‍යාපනයට යම් යම් බාධාවල් නෙල්ල වෙන්න පුළුවන් සෙනසුරු පස්වෙනි කොටුවේ හිටියොත්. නමුත් උසස් අධ්‍යාපනය වලදී ඒ ස්වභාවයන් නැති වෙලා යනවා. මේගොල්ලෝ සෙනසුරු පස්වෙනි කොටුවේ ඉන්නකොට සිගා සමාජශීලී සමාජ සේවක පැත්තකට යොමු වෙනවා. දේශපාලන වගේ දේවල් වලට උනත් යොමු වෙන ඉඩකඩක් තියෙනවා. ශනි 6 වෙනි කොටුවේ හිටියොත් මිශ්‍ර ඵල තමයි දෙන්නේ. සතුරු අශුභ දෘෂ්ටි ලැබුණොත් තමයි රෝගාබාධ වලට බොහෝ ලක් වෙන්න ඉඩකඩ තියෙන. සෙනසුරු 6 වෙනි කොටුවේ දුර්වලුනොත් සැත්කම් වගේ දේවල් වලට නියැලෙන්න පුළුවන්කමක් තියෙනවා. යටිබඩ ආශ්‍රිතව බඩි ගෙඩි අර්ශස් වගේ රෝග ස්නායු රෝග පිළිකා වැනි තත්ත්ව උනත් සෙනසුරු 6 ඉන්නකොට දුර්වල දෘෂ්ටි නම් අසුභ කාල නම් ඇතිවීමේ ඉඩකඩ තියෙනවා. ඉතින් සෙනසුරු 7 වෙනි කොටුවට අපි කතා කරනකොට මංගල දෝෂයකුත් වැටෙනවා. නමුත් 7ට හොඳයි. සුදුසු කාලයේදී හොඳ විවාහයක් සිද්ධ වෙනවා. සෙනසුරු සාමාන්‍යයෙන් 1-7 කියන කොටු දෙකේ ඉන්නකොට සාමාන්‍ය විවාහ වෙන කෙනා ටිකක් ලස්සන කෙනෙක්. සුරූපී කෙනෙක් තමයි කඩවසම් ස්වාමීක් හරි සුරූපී බිරිඳක් හරි තමයි බොහෝ වෙලාවන් වලදී ලැබෙන්නේ. ව්‍යාපාර කටයුතු වලින් දියුණු වෙන්න පුළුවන්. හවුල් ව්‍යාපාර වලට වඩා තමන්ගේ ව්‍යාපාරය දියුණු කරලා තමන්ට ගැළපෙන අය ලං කරගත්තොත් ව්‍යාපාරය ඉතාම සාර්ථකව කරන්න පුළුවන්කමක් තියෙනවා. දුර බැහැර ගමන් වලින් සාර්ථකත්වයක් තියෙනවා. විදේශ ගමන් වලින් විදේශ විනිමයන් වලින් බොහෝ වෙනත් ජාතීන් සමග කරන ගනුදෙනු වලින් බොහෝ මුදල් උපයන්න හැකියාවක් තියෙනවා. අපි බලමු සෙනසුරු 8ට උච්චව හිටියොත් නම් දීර්ඝායුෂ ලබන්න හේතුවක් වෙනවා. සෙනසුරු 8 වෙනි කොටුවේ උච්ච බලයෙන් හිටියොත් දීර්ඝායුෂ ලබන්න හේතුවක් වෙනවා. විවාහයෙන් දායාද බොහෝමයක් ලැබෙන්න පුළුවන්කම තියෙනවා සෙනසුරු 8 වෙනි කොටුවේ හිටියොත්. ඒත් එක්කම අපි කියනවා හොඳ මරණයක්. ඒ කියන්නේ දුකක් නැති මරණයක් හිමි වෙන්න පුළුවන් සෙනසුරු හොඳ බලවත්කමකින් 8 වෙනි කොටුවේ තැන්පත් වෙලා සතුරු වෙලා හෝ නීච වෙලා අසුබ දෘෂ්ටි වැටෙන තමයි ඔය ස්වභාවයන් නැති වෙලා යන්නේ. අසුබ දෘෂ්ටි බොහොමයක් වැටෙනවා සෙනසුරු 8 වෙනි කොටුවේ ඉන්නකොට විවාහයෙන් පසු ජීවිතේ බොහෝ ආරවුල් ගැටලු මතුවෙන්න පුළුවන්කමක් තියෙනවා. හන්දි ආශ්‍රිත. එමත් නැත්නම් ආතරයිටිස් වගේ රෝග හැදෙන්නත් ඉඩකඩක් තියෙනවා. සෙනසුරු ග්‍රහය 8 වෙනි කොටුවේ ඒ ආදී වශයෙන් සන්ධි ප්‍රදාහ රෝග ඇති වෙන්න පුළුවන්. හිසේ කැක්කුම සයිනසයිටිස් වගේ එමත් නැත්නම් මිග්‍රේන් වගේ රෝග වුණත් හැදෙන්න පුළුවන්කම තියෙනවා සෙනසුරු 8 දුර්වල වුණොත්. සෙනසුරු 9 වෙනි කොටුවට කොහොමද ඊටාම යහපත් ආගම දහමට ඊටාම ලැබි වෙනවා. වගේම ධර්මාවබෝධය ලබන්න හේතු කාරණාවක් වෙනවා. අපි කතා කරන දර්ශනයේ මාර්ගඵලයකටපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. සෙනසුරු බලවත්ව 9 වෙනි කොටුවේ තැන්පත් වුණොත් පෙර කුසල් අනිවාර්යයෙන්ම යෝගවචර වලින් ඒ කියන්නේ මනස දියුණු කරපු ස්වභාවයකින් යුක්ත වෙලා තියෙනවා පෙර ආත්ම භවයන් වල කියන එක අපිට සඳහනක් කරන්න පුළුවන්. සෙනසුරු 9 වෙනි කොටුවේ හිටිය සෙනසුරු 9 වෙනි කොටුවේ ඉන්නකොට දුර බැහැර ගමන් ගිහිල්ලා එහෙමත් නැත්නම් විදේශගත වෙලා තමන්ගේ කරුණු කාරණාවල් බොහෝමයක් සපුරගෙන ජීවිතය සාර්ථක කරගෙන ජීවත් වෙන බොහෝම පිරිසක් ඉන්නවා. සෙනසුරු 9 වෙනි කොටුවේ සක්ෂේත්‍ර උච්ච බලයෙන් හිටියොත් විදේශගත වෙලත් ඒ විදේශගත වෙච්ච රටවල් වල පවා තමන්ගේ ආධිපත්‍ය පතුරගෙන ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා 9 වෙනි කොටුවේ හිටියොත්. ශනි 10 වෙනි කොටුවට යහපත් ආකාරයකින් සිද්ධ වෙන්නේ ශනි 10 වෙනි කොටුවේ ඉන්නකොට වෛද්‍යවරුන් බොහෝ වෙලාවන් වලදී බිහි වෙනවා. එහෙමත් නැත්නම් වෛද්‍ය විද්‍යාවට අදාළව එහෙමත් නැත්නම් රෝගීන් සමග කරන කටයුතු රෝගීන්ගේ ඖෂධ සම්බන්ධව ෆාමසි වගේ ඒ වගේ දේවල් වලට බොහෝමයක් ඖෂධ වේදිය වගේ දේවල් වලට බොහෝමයක් සෙනසුරු 10 වෙනි කොටුවේ ඉන්නකොට මේ පිරිස යොමු වෙන්න පුළුවන්කමක් තියෙනවා. වෛද්‍ය විද්‍යාව අනුව තමයි වැඩ කටයුතු බොහෝමයක් සිද්ධ වෙන්නේ. සෙනසුරු 10 වෙනි කොටුවේ තැන්පත් වෙලා ඉන්නකොට සෙනසුරු 10 වෙනි කොටුවේ තැන්පත් වීම ඉතා හොඳයි. හොඳ බුද්ධියක් ලැබෙනවා. ඉගෙනීමේ හැකියාව ලැබෙනවා. ප්‍රඥාවන්තකම ඉක්මනින් දෙයක් ධාරණය කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා සෙනසුරු 10 වෙනි කොටුවේ හිටියොත්. සෙනසුරු 11 වෙනි කොටුවට
හිටියොත් නම් මිතුරෝ ටිකක් අඩු වෙනවා. ඒ කියන්නේ මිතුරන් ටිකක් අඩු වෙන ඇතම් විට මිතුරන් නිසා පාඩු සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඉතින් ආදායම් ලැබීම සිදුවන්නේ අසීරුම තත්වයකින්. ඒ කියන්නේ සෙනසුරු 11 වෙනි කොටුවේ ඉන්නකොට ආදායම ටිකක් අසීරුවෙන් තමයි ලැබෙන්නේ. යහපත් ලෙස හිටියොත් නම් මේ ස්වභාවයන් අඩු වෙලා රැකියාවේ යහපත් බව ඇති වෙලා මුදල් ආදායම ලැබෙනවා. නමුත් සෙනසුරු 11 වෙනි කොටුවේ දුර්වල හිටියොත් නම් ඊටාම අඩු ප්‍රතිශතයකින් යුක්ත මුදල් ලැබෙන්න හේතු කාරණාවක් වෙනවා මේ කාරණාව. අපි බලමු සෙනසුරු 12 වෙනි කොටුවට තරම්ම සුබ නොවන ග්‍රහසිත්තමක් සෙනසුරු 12 වෙනි කොටුවට තැන්පත් වුණොත් තමාට නොදැනීම තමාගේ මුදල් නැතිනාස්ති වෙන්න පුළුවන්කමක් තියෙනවා. උසස් ධාර්මික ගතිගුණ තිබුණත් මිනිසුන්ගෙන් උදව් උපකාර නොලැබෙන්න පුළුවන්කමක් තියෙනවා. තමන් උදව් කළාට තමන් උදව් කරපු පිරිස් තමන්ව මගහරින ස්වභාවයක් තියෙනවා. තමන්ට කරදරකාරී මිනිසුන් තමයි සෙනසුරු 12 වෙනි කොටුවේ ඉන්නකොට බොහෝ වෙලාවන් වලදී තමන්ට කරදර කරන මිනිස්සු තමයි බොහෝ වෙලාවට ලං වෙන්න අවට වටපිටාවේ ගොඩනගෙන උත්සාහ කරන්නේ. සෙනසුරු 12 වෙනි කොටුවේ බලවත් වුණාට පස්සේ ශරීර සෞඛ්‍යයට පවා අසුභවාදී පැත්තක් පෙන්වනවා. මානසික විශේෂයෙන් මානසික වශයෙන් කඩා වැටෙන්න පුළුවන්කමක් තියෙනවා. ගුප්ත රෝග වලින් පීඩා විඳින්න ඉඩකඩක් තියෙනවා. ගුප්ත රෝග, නිදන්ගත රෝග කාලයක් තියෙන්න පුළුවන්. ඔය සීනි, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් වගේ රෝග බොහෝමයක් කාලයක් තිස්සේ පවතින ඉඩකඩක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට සඳහන් කරන්න පුළුවන් සෙනසුරු ග්‍රහයා භව 12 හැසිරෙන විදිහ නැත්නම් කොට 12 ඉන්න විදිහ අනුව. ඉතින් මේ සෙනසුරු ගේ ගමන් කිරීම තමයි අපි පැහැදිලි කිරුවේ. නැවත අපි තවත් ග්‍රහයකින් මුලගේ ඈත අතීතයේ සිට භාවනාව ප්‍රගුණ කරන්නන් විසින් නිර්මාණය කරන ලද නාඩි ජ්‍යොතිෂය තුළින් ඔබගේ ප්‍රශ්න ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට කතා කරන්න අධ්‍යාත්මික ගවේෂක දර්ශනවේදී තේනුවර වෙද මහතා 076 68 28 964